යාළුවනේ අපි අද ඉගෙන ගමු කොහොමද හයි පවර් කියන්නේ MH 20000ටත් වැඩිය බලයක් තියෙන හොඳ පවර් බැංක් එකක් හදාගන්නේ කොහොමද ගෙදරදීම කියලා. මුලින්ම මේකට අවශ්‍යයි මෙන්න මේ වගේ පවර් බැංක් කේස් එකක්. ඒ වගේම ලැප්ටොප් බැටරි. මෙන්න මේකේ 18600 බැටරි තමයි මේවට කියන්නේ. මේ බැටරි 8ක් ඕනේ. අඩු ප්‍රමාණයක් තිබ්බත් කමක් නැහැ. ඒකත් යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ මෙච් ලොකු ප්‍රමාණයක හොඳ බැටරි ගොඩක් දාන්න පුළුවන් මේ වගේ පවර් බැංක් කේස් එකක් ගන්න ඕන. මේක AliExpress එකෙන් ගන්න පුළුවන්. නැත්නම් ලංකාවේ දරාස් වලිමුත් මේක ගෙන්න ගන්න පුළුවන්. මේකක් රුපියල් 1000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් 800 වෙන්නේ. මම නම් මේක කූපන් එකකින් ගත්තේ දවස් AliExpress එකේ රුපියල් 350ට වගේ මට මතකයි. හරි අපි දැන් කතා කරමු මේක කොහොමද හදන්නේ කියලා. මේ වගේ බැටරි මේ 18යි 600 බැටරි 8ක් ඕනේ. මේ අතර මම මේ අලුතෙන්ම ගත්තේ වනේ මේවා මේ ඔය පරණ ලැප්ටොප් සර්විස් කරන තැනකින් ඒ බැටරි වලට රුපියල් 50ක් වගේ දීලා තමයි මේ ලොකු බැටරි පැක් එකක් ගත්තේ. බැටරි පැක් එකක් ඇතුලේ මේ වගේ බැටරි 6ක් විතර තියෙනවා. ඒකෙන් හැම එකක්ම වැඩ කරන්නේ. ඒකෙන් ගොඩක් දෝෂින් ඉඳන් අයින් කරන්නේ. ඒකෙන් බැටරි සාමාන්‍යයෙන් 3ක් විතර වැඩ කරනවා. මේ එහෙම ගත්ත බැටරි මේවා මේ චෙක් කරගන්න මල්ටිමීටර් එක අරගෙන මේකේ 3.6 වෝල්ට් වලට වැඩි වැඩි තියෙනවා නම් ඒ බැටරිය හොඳයි කියලා අපිට සාමාන්‍යයෙන් සලකන්න පුළුවන්. ඉතින් මේවා අරගෙන මේ බැටරි පැක් එකට මෙන්න මේ විදිහට ඇතුල් කරගන්න ඕනේ. මේ විදිහට මම දාපු ගමන් මේකේ පවර් තිබුණා. මේ කලින් charge කරපු බැටරිය. එහෙනම් මේක මේ ඔන් වෙනවා. මේ විදිහට මේ දැනට 100ට ප්‍රමාණයක් පෙන්නනවා. ඊට පස්සේ මේ විදිහට දැන් තියෙන බැටරි ඔක්කොම ටික මේ විදිහට මේ පැක් එකට ඇතුල් කරගන්න ඕනේ. මේ ආකාරයට ධන පැත්ත හැම වෙලාවෙම ධන පැත්ත මේ බැටරි පැක් එක ඉස්සරහටම දාගන්න. මොකද නැත්නම් මේ ඒක ප්‍රශ්නයක්. මොකද මේ ධනගෙන මාරුනොත් ෂෝට් වෙලා පුපුරලා යන්න පුළුවන්. ඉතින් හරියටම ධන පැත්ත ඍණ පැත්ත හොයාගන්න. මම ධන පැත්තයි ඍණ පැත්තයි හොයාගන්න හැටි කියන්නේ මෙන්න බැටරි එක මෙන්න මේ වගේ පොඩි කට්ටයක් එක තියෙන පැත්ත තමයි ධන පැත්ත. මේ වගේ පොඩි පොයින්ට් එකක් එක්ක කට්ටයක් තියෙනවා නම් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. ඍණ පැත්ත හැම වෙලාවෙම මේ ස්ක්‍රීන් එකට සෙට් වෙනවා. මේ ආකාරයට මේ බැටරි පැක් එක අපිට පුල් කරගන්න පුළුවන්. මේක දැන් හරි. දැන් සකස් කරලා ඉවරයි. තව මේ පරදයක් කියන දෙනවා. ඔයාලගේ දැන් බැටරි හැම එකක්ම වැඩ කරන්නේ නැති වෙයි. එහෙම වුණොත් ඔයාලගෙන් තියෙන මේ දුර්වල බැටරියක් හරි දැන් මෙතන බැටරි පැක් එක බුරුල් වෙන හින්දා මෙන්න මේ විදිහට මේ පැත්තට මේ ඝනකම සෙලෝ ටේප් එකක් වගේ දෙයක් අලවලා මේකට දාගන්න. එතකොට මේ බැටරිය වැඩ කරන්නේ නැහැ. නමුත් මේ බැටරි පැක් එකේ සවි ශක්තිය වැඩි වෙන්න මේක ගැලවුණොත් බැටරිය ගැලවිලා යන මේ විදිහට කෑල්ලක් දාලා හරි මේක බැටරියක් නිකන් වැඩ කරන්නේ නැති බැටරියක් හරි හිර කරගන්න. නැත්තම් අඩුම තරමේ මේක නැත්තම් මෙතෙන්ට පිර වෙන්න මොකක් හරි ක්ලේ වලින් හදපු මේ පොඩ්ඩක් පුරවලා දාන්න. ඒ වගේ දෙයකින් පුරවලා දාන්න. මොකද මේක හයි නැත්තම් මේක නැති වුණොත් මේකේ බැටරි පැක් එකේ හයි අඩුයි. ඉතින් මේක හදලා ඉවරලා දැන් අපි දැන් මේක මේ පැක් එකෙන් මේක කෑල්ල දාලා රියල් දාලා වහගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක දාපුවම හරියට ලොක් එක ටොප් කරලා වැටෙනවා. එහෙනම් සද්දේ නිවැරදි වෙනවා නම් වැඩේ හරියි. මේ සද්දේ හරියට වැටෙනවා නම් ඒ කියන්නේ කට්ට වලට වැටලා තියෙන්නේ. වැරදි නැත්නම් මේක ගතවන මේ සද්ද එනවා අන්න හරියි. මේක සීල් ඉලලා හරියටම සවස් වුණාට පස්සේ අපි දැන් මේ බැටරි පැක් එක මේ පවර් බැංක් හදලා ඉවරයි. අපි දැන් චෙක් කරන්න මෙන්න මේ ලයිට් එක පත් කරනවා. මෙන්න මේ ලයිට් එක පත් කරනවා. දැනට මේ බැටරි පැක් එකේම තියෙන වෝල්ටේජ් එක අපිට පෙන්නනවා. මේක දැන් 185ක් කියලා පෙන්නන්නේ. ඉතින් මේක ඉස්සල්ලාම කරන්න ඕනේ මේ බැටරි පැක් එක මේ පවර් බැංක් එක ෆුල් charge කරන්න 100%. මොකද මේකේ තියෙන අනිත් බැටරි ඔක්කොමත් එක charge එකට එන්න ඕනේ. එක වෝල්ට් තාවකට එන්න ඕනේ. ඉතින් එහෙම charge කරගන්න ඕන මුලින්ම. බලමු මේකේ ටෝච් එක වුණා. ටෝච් එකත් හොඳ එළියක් තියෙනවා මේ වගේ. ඉතින් ඔයාලත් මේ වගේ එකක් අරගෙන මේක හදලා බලන්න. මේක දැන් ඉස්සරහට ලයිට් නැතුනොත් එහෙම තාම ප්‍රයෝජනවත් දෙයක් වෙයි. මොකද මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ලොකු ෆෝන් එකක් 5000 mAh ෆෝන් එකක් 4-5 පාරක් charge කරගන්න. ඉතින් මේක ලොකු වටිනාකමක් ගෙනත් දේ වගේ ජීවිතේට. ඉතින් මොකක් හරි දෙයක් මේකෙන් ගත්තා නම් like කරන්න, share කරන්න. ස්තුතියි. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.